හොඳයි යාළුවනේ කොහොමද? ඔන්න අදත් අලුත් මලුත් රැකියා ඇබෑර්තු කිහිපයක් අරගෙන ආවා. හැමෝටම මුලින්ම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ අලුත් අවුරුද්දේ අලුත් රැකියාවක් හොයාගන්න ඉන්න ඔයාට මේ වීඩියෝ එක උපකාරී වෙයි කියලා හිතනවා. එහෙනම් පුරුදු පරිදි කියනවා අපි subscribe කරලා තියාගන්න. මේ වීඩියෝ කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් වැඩි කතා නැතුව අපියන් අපේ වීඩියෝ එකට අද රැකියා ඇබෑර්තු මොනවද කියලා බලන්න. අද මුලින්ම තියෙන බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි ආයතනයක රැකියා අවස්ථා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඇඩ්මිනිස්ට්‍රේෂන් ඉන්ටර්න් තමයි සඳහන් කරලා තියෙන්නේ. ඊට ට්‍රේනි ස්ටුඩන්ට් කන්සෝලර් ජූනියර් ස්ටුඩන්ට් කන්සෝලර් විදියට තමයි සඳහන් කරලා තියෙන්නේ. CV එක යොමු කරන්න ඔයාලට ඒගොල්ලෝගේ ඊමේල් ඇඩ්‍රස් එක සඳහන් කරලා තියෙනවා. ඊට විතර දුරකථන අංක දෙකක් තියෙනවා. 073යි 9732යි 95 011යි 420යි 89යි 09. මෙන්න මේ අංක දෙකට කතා කරලා ඔයාලටත් පුළුවන් වැඩි විස්තර දැනගන්න. මේ රැකියාවට සම්බන්ධ වෙන්න කැමැත්තක් දක්වනවා නම් පොළොන්නරුව ප්‍රදේශයේ පිහිටි රත්න පොලිසියක්ස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ රැකියා අවස්ථා රාශියක් සඳහන් කරලා තියෙනවා. ටේප් ලයින් සුපරීක්ෂක, ටේප් ලයින් ඔපරේටර්, වයින්ඩින් බෝයි, නඩත්තු නිලධාරී, නඩත්තු කළමනාකරු, ප්‍රධාන ලූම් පරීක්ෂක, ලූම් ඔපරේටර්, තත්ත්ව පරීක්ෂක කළමනාකරු, තත්ත්ව පරීක්ෂක නිලධාරී, ගබඩා කළමනාකරු, ප්‍රධාන මුද්‍රණ සුපරීක්ෂක, ග්‍රැෆියෝ ප්‍රින්ටිං මැෂින් ඔපරේටර් ඊට අමතරව BCS මැෂින් ඔපරේටර් විදියට තමයි සඳහන් කරලා තියෙන්නේ. මේ රැකියා අවස්ථා රාශියටම ඔයාලට ආයුධම් කරන්න පුළුවන්. ආයතන පිහිටා තියෙන වැලිකන්ද ප්‍රදේශයේ ඒගොල්ලන්ගේ දුරකථන අංක සඳහන් කරලා තියෙනවා. 076යි 446යි 35යි 91 076යි 691යි 17යි 47. මෙන්න මේ අංක දෙකට කතා කරලා ඔයාලට මේ රැකියාවට සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට අමතරව නොමිලේ ප්‍රවාහන පහසුකම් නවාතැන් හා ආහාර ආයතන විසින් සපයා දෙනවා කියලා වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා. සේවා ප්‍රවර්ධනය කළ හැකි තරුණ තරුණියන් අවශ්‍යයි කියලා සඳහන් කරලා තියෙනවා. ආයතන පිළිබඳ වැඩි විස්තරයක් සඳහන් කරලා නැහැ. සම්බන්ධ වීමට WhatsApp අංකය සඳහන් කරලා තියෙනවා 076යි 7යි 668යි 220. මෙන්න මේ අංකයට කතා කරලා ඔයාටත් මේ රැකියාව සම්බන්ධව වැඩි දුර විස්තර දැනගන්න පුළුවන්. ඊළඟට ස්ක්‍රීන් ප්‍රින්ටිං කිරීමට පළපුරුදු සේවක මහතුන් අවශ්‍යයි කියලා සඳහන් කරලා තියෙනවා. ඉහළ වටුපක් ලබා ගන්න පුළුවන් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ආයතනයේ පිහිටා තියෙන කාර්මික ජනපදයේ හොරණ කියන ප්‍රදේශයේ දුරකථන අංකය තියෙන 076යි 3යි 427යි 253. ඔන්න මේ සම්බන්ධව පළපුරුද්දක් තියෙනවා නම් ඔයාටත් මේකට අයදුම් කරන්න පුළුවන්. CCTV අලපි ව්‍යාපාරයක සේල්ස් ඇසිස්ටන්ට් තනතුරු සඳහා රැකියා අවස්ථා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. වැඩි විස්තර වලට දැනගන්න දුරකථන අංකය සඳහන් කරලා තියෙනවා 077යි 103යි 98යි 91. මෙන්න මේ අංකයට කතා කරලා පුළුවන් ඔයාටත් මේ රැකියාවට සම්බන්ධ වෙන්න. ඊළඟට හොටෙල් ලන්චයේ රැකියා අවස්ථා කිහිපයක් සඳහන් කරලා තියෙනවා. කිචන් ඩිපාර්ට්මන්ට්, ෆ්‍රන්ට් ඔෆිස් ඩිපාර්ට්මන්ට්, අකවුන්ට්ස් ඩිපාර්ට්මන්ට්, හවුස්කීපින් ඩිපාර්ට්මන්ට්, මෙයින්ටේන්ස් හා ඇඩ්මින් ඩිපාර්ට්මන්ට් විදියට තමයි සඳහන් කරලා තියෙන්නේ. මේ සියලු අංශයන්ටම රැකියා අවස්ථා රැසක් සඳහන් කරලා තියෙනවා. ඒගොල්ලන්ගේ WhatsApp නම්බර් එක තියෙනවා 074යි 394යි 99යි 54. මෙන්න මේ අංකයට කතා කරලා ඔයාට පුළුවන් මේ රැකියාවට සම්බන්ධ වෙන්න. මේ සඳහා උනන්දුවක් දක්වනවා නම් ක්ලයන්ට් සර්විසින් එක්සිකියුටිව් තනතුරු සඳහා රැකියා අවස්ථා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේගොල්ලෝගේ ඊමේල් ඇඩ්‍රස් එක යොමු කරලා තියෙනවා. ඔයාටත් ඊමේල් එකක් දාන්න පුළුවන් මේ රැකියාවට අයදුම් කරනවා නම්. තව මොනවද විස්තර වගේ ක්වොලිෆිකේෂන් මොනවද කියලා සඳහන් කරලා තියෙනවා. තවත් විස්තර දැනගන්න ඕන නම් දුරකථන අංකය තියෙනවා 073යි 95යි 26යි 94. ලංකාවේ ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක රැකියා අවස්ථා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. නිවුස් එඩිටර් හා අප්ඩේටර් විදියට තමයි සඳහන් කරලා තියෙන්නේ. ඔයාටත් මේ සඳහා උනන්දුවක් තියෙනවා නම් රැකියාවට අයදුම් කරන්න පුළුවන්. ඊමේල් ඇඩ්‍රස් එක සඳහන් කරලා තියෙනවා jobs@smartnetwork.lk කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඔයාටත් පුළුවන් මේකට CV එකක් යොමු කරලා මේ රැකියාවට අයදුම් කරන්න. තවත් එකම ආයතනයක රැකියා අවස්ථා කිහිපයක්ම සඳහන් කරලා තියෙනවා. ආයතන කළමනාකරු, පුද්ගලික සහකාර, ගිණුම් සහකාර, සමාජ මාධ්‍ය සම්බන්ධීකාරක, පාරිභෝගික සේවා නිලධාරී, වීඩියෝ හා ෆොටෝ එඩිටර් විදියට තමයි සඳහන් කරලා තියෙන්නේ. ඔයාලට CV එක යොමු කරන්න එයාලගේ දුරකථන අංකය සඳහන් කරලා තියෙන WhatsApp නම්බර එක 076යි 8යි 151යි 284.
මෙන්න මේකට ඔයාට ඔයාගේ CV එක WhatsApp කරනවා. එහෙම නැත්නම් email address එක සටහන් කරලා තියෙනවා. මේ කැමති විදියකට ඔයාට පුළුවන් මේ රැකියාවට අයදුම් කරන්න. නිවාස සංකීර්ණයක නිවාස අලෙවි කිරීමට විකුණුම් නිලධාරියෙක් අවශ්‍යයි කියලා සඳහන් කරලා තියෙනවා. එක නිවසකට කමිෂන් එක රුපියල් 50000 බැගින් හම්බ වෙනවා කියලා තියෙන නිවාස 100ක් විකිණීමට තියෙනවලු. තව විස්තර ඔයාලට සටහන් කරලා තියෙන ඊට අමතරව දුරකථන අංකය තියෙනවා 075යි 74යි 52යි 697. ඔන්න විකුණුම් අංශයෙන් පළපුරුද්දක් තියෙනවා නම් හැකියාවක් තියෙනවා නම් ඔයාට පුළුවන් මේ රැකියාවට අයදුම් කරන්න. හොඳයි එහෙනම් අදට ගිහින් එන්නම් අපිව subscribe කරන්න. මතක ඇතුව මේ වීඩියෝ කොහොමද කියලා වගේ අදහසක් කමෙන්ට් කරන්න. එහෙනම් ගිහින් එන්නම් තවත් මේ වගේ අලුත් මලුත් රැකියා බෑර්තු සමගින් ආයෙත් හම්බෙන්න බලාපොරොත්තු වෙයි.